birds cage. Bird cage. Oh. මේ පැත්තෙන් කිලෝමීටර් එකමාරයි නේ. ඔව්. සත්තු ඉන්නවා. අලිත් ඉන්නවද? අලිත් ඉන්නවා. ආහ්. නෑ කියන්නේ අපි මේ ඔව්. කැලයක්නේ. ඔව්. මේ බෝඩ් එකක් පෙරලලා තිබිලා මේ ළඟදී අයි කරේ මේකත් කඩලා තිබ්බා. ආහ්. සත්තු ඉන්නවා. ඔව්. ලොකු කරදරයක් එහෙම නෑ දවල්ට නරයට තමයි වැඩිපුරම ඉන්නේ. ඒම අනතුරු වෙලා තියෙනවද? අලින්ගෙත් නම් එහෙම අනතුරු වෙලා නෑ. ආහ්. මේ පැත්තෙන් කිලෝමීටර් එකමාරයි නේ. කිලෝමීටර් එකමාරයි. මේ මෙතනින්? එහෙන් කිලෝමීටර්. මෙතනින් කිලෝමීටර් අපි මෙහෙන් යන්නේ. ආ නෝ. ඒ හරි තව කවුරු හරි ඉන්නවද කාර්ය මණ්ඩලයේ කට්ටිය නෑ නේ. ඒ මුරේ කෙනෙක් විතරයි දැන තියෙන්නේ කොහොම නිමාඩු. මේක ප්‍රධාන කලාපය අර වැවත් එක්ක. වැවුත් තියෙනවා. ඔව්. ඒකත් එක්ක ඒ ටික බලන්න පුළුවන්. සීතලෙන් පද්ධතිය බලනවා නම් අංක 17 ගාවින් 27 ගාවට ගිහිල්ලා 34 වෙනකම් බලන්න පුළුවන්. එතනින් නැවත අංක 17 ගාවට බැහැලා අංක 10 ගාවට ඇවිල්ලා අංක 6 ගාවට බහින්න. ඔයාලට ඕන නම් මේ පාර බහින්නත් භාවිතා කරන්න පුළුවන්. මේක හැබැයි පඩිපෙළ හදලා නැහැ. පැරණි පඩිපෙළ තියෙන්නේ. අරක පඩිපෙළ හදපු මාර්ගය. ඒක මේ පැත්තේ. ඔව්. මෙහෙන් යන්නේ නෝ. වතුර පාසුකම් තියෙනවද ඇතුළේ? කට්ටිය තව අද දවසේ ඇතුළේ ගිය කට්ටිය දවසේ ඇතුළත කිසිම කෙනෙක් ආවේ නැහැ. ගයිස් ටික භයංකාර ගමනක් තියෙන්නේ. අවුලක් නැහැ. අද කවුරුත් යන්නේ අද ගිහිල්ලා නැහැ කවුරුත් මේක ඇතුළට ඒකයි. ටැක්සිය ඇතුළට. මේ පැත්තෙම කැලේ තියෙන අලිත් ඉන්නවලු බලමු. අලි නම් දැන් නම් දවල් ඉඳන් නැතුව ඇති. නේද? අමුතුම කූල්ලයක් තියෙන මේක ඇතුළට ආවම. කිලෝමීටරය කියන්නේ මහ දුර නෙමෙයි නේ. නෑ නෑ පැයක ගමනක් තියෙන ගල උඩටම. කොහෙන්ද යන්නේ? Look at that. Oh my god. කුඩුම්බිය සහිත ගල. පොඩ ඩැමේජ් වෙලා මේ මූණ. මෙතනින් තමයි පටන් ගන්නෙ. මෙතනින් නගින්න ඕන ගල උඩට. කවුරුත් වැඩි යන්නේ නැතුව මම හිතන්නේ මේ වෙන්නේ. වැඩි ඔව් අත්තර දාලා වගේ තියෙනවා. සිරිපාදේන රියසල් එකක් මේක වාට. ආ රියසල් එකක් ඇත්තද? එහෙම හිතන්න. මේ දින පාර ලස්සනට ක්ලියර් පාර. ෂෝ. බෝඩ් එකක් දාලා නැහැ. දැන් ටිකක් අඳුරු වෙනවා. Oh, look at that. Oh, කුරුළු කූඩුව. Oh, look at that. Oh, කුරුළු කූඩුව. ඒ පැත්තේ ඇල මේ පොණ්ඩ එකක් තියෙන. රජු බලන්න ඕනේ. විදුරා තමයි මේ පැල්ලේ ඉන්නද? මේක තමයි මම හිතන්නේ ඔක්කොම නාල කරලා තියන්නේ.
අජවරු ආ අර බෝඩ් එක බලලා ඕනේ තේරෙන්නේ. කවුරුත් නැහැ. ගිරිලිප ගිරි පැරණි ගිල ශිලාලිපි පිලාලි. ඕ ලෝවාමාපාය මතක් වෙන්නේ මේක මේ තියෙනකොට ආ පෙත්මග මෙතන පැන් කල දෙකක් තියෙනවා ලොකු කල කිව්වට ඒක අර ඕ ගල් මේ දානශාලාව මේ කළ තිබ්බේ මෙන්න තියෙනවා සෙල්ලිපි බලමු මෙතන බලමු විස්තරයක් තියෙනවා සේන රජුගේ කාලයට ඈත් ශිලාලිපිය වැදිචිත්‍ර සහිත ලෙන cave with inscriptions and Vedas paintings dating back to the time of King Sena. මේක සේන රජතුමා කාලේ එකක්. රජවරු කී දෙනෙක් ඉඳලා තියෙනවද ඉතින් අපිට නම් වශයෙන් මතක පොඩි අතලොස්සයි. තනිකර අර මේ සතෙක් කිනුණක් මේ තල්මයි කිනුණක් වගේ මට පේන්නේ මේක නිකන් ගල. ඇත්තට. නේ? කොහොමද ඈතට පේන විදිය? පට්ටම view එකක් තියෙන. ඈතින් පේන ගල් තලාවක්. යම් බලන්න.